ඔයාලා මේ මොහොතේ වටපිට බැලුවොත් පේන හැම දෙයක්ම ඒ කියන්නේ වගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයා වැඩියෙන්ම ආස කරන කෑම පැකට් එකේ පැකේජින් එක ඔයා ඇඳගෙන ඉන්න ටී-ෂර්ට් එකේ තියෙන ලෝගෝ එක උදේ පාන්දර එනකොට දැක්ක බිල් බෝඩ් එක ඇයි මේ වීඩියෝ එකේ පාවිච්චි කරලා තියෙන ෆොන්ට් එක පවා මේ හැම දෙයක්ම පිටුපස්සේ ඉන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. හැබැයි පුදුම වැඩේ කියන්නේ ගොඩක් අය තාමත් හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් ඩිසයින් කියන්නේ දේවල් ලස්සනට පේන්න හදන එක විතරයි කියලා. අන්න එතන තමයි අපිට වැරදුනේ. මම අද ලෑස්ති වෙලා ඉන්නේ ග්‍රැෆික් ඩිසයින් ගැන ඔයාගේ හිතේ තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. මේ වීඩියෝ මාලාවෙන් අපි ඉතා ගැඹුරින්ම කේස් ස්ටඩි එකක් විදිහට ප්‍රධාන ප්‍රශ්න 3කට උත්තර හොයනවා. පළවෙනි එක තමයි ඇයි ඔයා 2026 සහ ඉන් ඉදිරියට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න හිතන්න ඕනේ. දෙවෙනි එක තමයි නිර්මාණකරුවන්ගෙන් පිරලා තියෙන මේ මාකට් එක ඇතුලේ කොහොමද ඔයා ඔයාගේ දක්ෂතාවය හරියටම මාකට් කරලා ඉස්සරහට එන්නේ. තුන්වෙනි එක තමයි ඇත්තටම කම්පැනි එකක් ලොකු මුදලක් ගෙවලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් ගේන රියල් වර්ල්ඩ් වැලියු එක මොකද්ද? අපි ඊබර්ඩ් බිස්නස් ඇකඩමි එක මාස ගාණක් තිස්සේ මේ ගැන රිසර්ච් කරලා ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෙක් එක්ක කතා කරලා වගේම සාර්ථක කේස් ස්ටඩිස් විශ්ලේෂණය කරලා තමයි මේ බ්ලූප්‍රින්ට් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයා මේ ශාස්ත්‍රයට අලුතෙන් එන්න ඉන්න කෙනෙක් වුණත් දැනටමත් වැඩ කරන කෙනෙක් වුණත් නැත්නම් ඔයා ඩිසයිනර් කෙනෙක්ව හයර් කරන්න ඉන්න ව්‍යාපාරිකයෙක් වුණත් අද මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙවි. ඒ නිසා ඔයාගේ නෝට්බුක් එක ලෑස්ති කරගන්න. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි. පළවෙනිම දේ. ලෝකයට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව මෙච්චරටම අවශ්‍යයි. අපි අද ජීවත් වෙන්නේ මම හඳුන්වන විදිහට විෂුවල් ඉකොනොමි. එහෙම නැත්නම් දෘශ්‍ය ආර්ථිකයක. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. ටිකක් හිතන්න 1970 දශකයේ සාමාන්‍ය මිනිස්සේ දවසකට දැක්කේ වෙළඳැන්වීම් 500ක් වගේ ප්‍රමාණයක්. හැබැයි අපි අද එක දවසකට දැන්වීම් 4000ත් 10000ත් අතර ප්‍රමාණයකට නිරාවරණය වෙනවා. ඒ කියන්නේ එදාට වඩා 20 ගුණයක දෘශ්‍යමය ශබ්දයක් එහෙම නැත්නම් විෂුවල් නොයිස් එකක් අපේ අවධානය ගන්න පොර කනවා. හැබැයි මෙතනදී ගොඩක් අය එක දෙයක් අමතක කරනවා. මේක දැන්වීම එහෙම නැත්නම් ඇඩ්ස් ගැන විතරක් නෙවෙයි. Instagram post, TikTok thumbnails, YouTube graphics අපි ෆෝන් එකේ තියෙන apps වල interface, product packaging, infographics මේ ලයිස්තුව ඉවරයක් නැහැ. අපි අද ඉන්නේ ඔයාට යම් දෙයක් දෘශ්‍යමය වශයෙන් සංවේදනය කරන්න බැරි නම් ඔයා මේ ලෝකයට නොපෙනෙන කෙනෙක්. එහෙම නැත්නම් invisible වෙන යුගයක. හරි අපි බලමු මොකද්ද මේ තප්පර 3ක අභියෝගය කියන්නේ 3 second rule. ඔයාගේ හැසිරීම ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා social media scroll කරනකොට එක post එකක් ඔයාගේ අවධානය ගන්න කොච්චර වෙලාවක් ගන්නවද? පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා අපිට තියෙන්නේ තප්පර 3කටත් අඩු කාලයක් කියලා. තප්පර 3යි. ඒ කාලය ඇතුළත ඡේදයක් කියවන්නවත් කාටවත් බෑ. රූපයක් මොකක්ද කියලා තේරුම් ගන්න ඒ වෙලාව යන්තම් ඇති. අන්නේ තප්පර 3 ඇතුළත තමයි ග්‍රැෆික් ඩිසයින් එකක් එක්කෝ සාර්ථක වෙනවද එහෙම නැත්නම් අසාර්ථක වෙනවද කියලා තීරණය වෙන්නේ. ඒ තප්පර 3 ඇතුළත කෙනෙක් නතර කරගන්න බැරි වුණොත් ඔයාගේ පණිවිඩය කාටවත් යන්නේ අන්න ඒ නිසයි නවීන සංවේදනය ඇතුලේ ග්‍රැෆික් ඩිසයිනර්ලා කියන්නේ නොපෙනෙන වීරයෝ. එහෙම නැත්නම් අන්සන් හීරෝස්ලා වෙලා තියෙන්නේ. ඔවුන් කරන්නේ නිකම්ම රූපයක් ලස්සනට හදන එක විතරක් නෙවෙයි. ඔවුන් තමයි අපේ අදහස් එහෙම නැත්නම් අයිඩියා සහ මිනිසුන්ගේ අවධානය ඇටෙන්ෂන් කියන දෙක එකට යා කරන පරිවර්තකයෝ එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේටර්ස්ලා. අමාරු පණිවිඩයක් වුණත් තප්පර ගණනකින් මිනිසුන්ගේ ඔළුවට යන විදිහට නිර්මාණය කරන්න ඔවුන්ට පුළුවන්. අපි දැන් දන්නවා මේ ශ්‍රේෂ්ඨයේ තියෙන වටිනාකම. හැබැයි මේ තරම් ග්‍රැෆික් ඩිසයින්ලා ඉන්න මාකට් එක ඇතුලේ ඔයා කොහොමද කැපිලා පේන්නේ? ටූල්ස් වල බහුලත්වය සහ නිර්මාණකරුවාගේ වටිනාකම. දැන් ඔයාලගෙන් සමහරු මෙහෙම හිතනවා ඇති. ඩිසයින් මෙවලම් පොදු දේපලක් වීම. දැන් Canva වගේ ටූල්ස් තියෙනවා. AI image generation තියෙනවා. ඕන කෙනෙකුට දැන් ඩිසයින් එකක් කරගන්න පුළුවන්. එතකොට මේ වෘත්තිය නැති වෙලා යයිද? මේක තමයි ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකුම මිත්‍යාව. අද මම ඒ ගැන කෙලින්ම කතා කරන්නම්. මම ඔයාලට පොඩි උදාහරණයක් දෙන්නම්. Microsoft Word මුදුකාංගය අපි අවුරුදු ගණනාවක ඉඳන් පාවිච්චි කරනවා. ඒකෙන් ලෝකේ ඕන කෙනෙකුට ඕනෑම ලේඛනයක් ටයිප් කරන්න පුළුවන් හැකියාව ලැබුණා. හැබැයි ඒ නිසා ප්‍රොෆෙෂනල් ලේඛකයෝ එහෙම නැත්නම් ටයිප් රයිටර්ස්ලා එහෙම නැත්නම් පුවත්පත් කර්තෘන්ගේ අවශ්‍යතාවය නැති වුණාද? නැහැ. කොහොමත්ම නැහැ. ඇත්තටම උනේ වැඩියෙන් මිනිස්සු ලියන්න පටන් ගත්ත නිසා ඒ අතරින් හොඳටම ලියන්න පුළුවන් වෘත්තිකයන්ගේ ඉල්ලුම
තවත් වැඩි වුණ එක විතරයි. ඇයි ඒ ඉල්ලුම තවත් වැඩි වුණේ? ඩිසයින් එකකටත් වෙන්නේ හරියටම ඕකමයි. වැඩි වැඩියෙන් මිනිස්සු විෂුවල් නිර්මාණ කරනවා කියන්නේ වටපිටාවේ තියෙන විෂුවල් නොයිස් එකත් එන්න එන්නම් වැඩි වෙනවා කියන එක. මේ තරම් දේවල් පිරුණු ලෝකයක තමන්ගේ බිස්නස් එක අනිත් අයට වඩා කැපිලා පෙනෙන්න, එහෙම නැත්නම් ස්ටෑන්ඩ් අවුට් වෙන්න ව්‍යාපාරිකයන්ට දැන් ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා. අන්නේ සටන දිනන්න ඕන නම් නිකම්ම ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා මදි. ඒකට විශේෂඥ දැනුමක් තියෙන නිවැරදි උපාය මාර්ගයක් සහ කිසිම AI එකකට ලේසියෙන් කරන්න බැරි නිර්මාණාත්මක දැක්මක්, ක්‍රියේටිව් විෂන් එකක් අවශ්‍යයි. මම මේ දේ ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම ඉතාම අපූරු කේස් ස්ටඩි එකක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඒකෙන් ඔයාලට පෙනේ ඇත්තටම දක්ෂ ඩිසයිනර් කෙනෙක් මොන වගේ වෙනසක්ද කරන්න ඕනේ කියලා. මම ඔයාලට කියන්න යන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ තිබුණු ස්වීට් හෙවන් කියන පුංචි බේකරි එක ගැන. මේක අවුරුදු 15ක් තිස්සේ පවත්වාගෙන ආපු පවුලේ ව්‍යාපාරයක්. ඔවුන්ට සාමාන්‍ය පාරිභෝගික පිරිසක් හිටියා. හැබැයි ව්‍යාපාරේ ලොකු දියුණුවක් තිබ්බේ නැහැ. මේ බේකරි එකේ අයිතිකාරිය මාරියා දිගටම කලේ සල්ලි ඉතිරි කරගන්න හිතාගෙන කැන්නෝ පාවිච්චි කරලා එයාම සෝෂල් මීඩියා පෝස්ට් සහ මෙනු බෝඩ්ස් හදාගත්ත එක. එයා හිතුවා ඒකෙන් ලොකු මුදලක් ඉතිරි කරගන්නවා කියලා. හැබැයි එකපාරට මේ බේකරියට මීටර් කිහිපයක් ඈතින් අලුත් බේකරි එකක් විවෘත වුණා. ඒකේ තිබුණේ ඊටාම ලස්සන එකම තේමාවකට කරපු ප්‍රොෆෙෂනල් මට්ටමේ බ්‍රෑන්ඩින් එකක්. මාස 6ක් යනකොට මාරියා දැක්ක තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් 130ක්ම මේ අලුත් තැනට ගිහින් කියලා. මාරියා ලොකු බයකටපත් වුණා. මොකද්ද මේකට විසඳුම? අන්තිමේදී මාරියා තීරණය කරා ජේම්ස් කියන ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව හයර් කරලා සම්පූර්ණ රීබ්‍රෑන්ඩින් එකක් කරන්න. ජේම්ස් කලේ නිකම්ම දේවල් ලස්සන කරපු එක නෙවෙයි. ඔහු මුලින්ම වෙළඳ පොළ පරීක්ෂණයක් කරා. අර අලුත් බේකරි එකේ බ්‍රෑන්ඩින් එක විශ්ලේෂණය කළා. ඊට පස්සේ මාරියාගේ බේකරි එකේ තියෙන සුවිශේෂීත්වය, ඒ කියන්නේ අවුරුදු 40ක් පරණ උන්ගේ පවුලේ රෙසිපි එක අඳුනා ගත්තා. ඔහු සම්පූර්ණ විෂුවල් ඩෙන්ටිටි එකක් ගොඩ නැගුවේ හෙරිටේජ් බේකින්, එහෙම නැත්නම් උරුමයකින් ආපු බේකරි කලාව කියන තේමාව උඩ. අලුත් ලෝගෝ එකක්, අලුත් පාටවල්, ආකර්ශනීය පැකේජින්, කඩේ ඇතුලේ සිනර්ජි එක සහ අලුත් වෙබ්සයිට් එකක්. මේ හැම දෙයකටම මාරියාට ඩොලර් 8000ක්, එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 25ක් පමණ වැය වුණා. ඇත්තටම ඒ වගේ මුදලක් වියදම් කරනකොට මාරියා හිටියේ ලොකු බයකින්. හැබැයි අවුරුද්දක් යනකොට ප්‍රතිඵලය මොකද්ද? ස්වීට් හෙවන් එකේ ආදායම 3 ගුණයකින් වැඩි වුණා. ඒක උනේ බේකරියේ කෑම වල රස වෙනස් වුණ නිසා නෙවෙයි. කෑම හැමදාම එකම රසට තිබුණා. ඒ උනේ ඔවුන්ගේ සංවේදනය, එහෙම නැත්නම් විෂුවල් කමියුනිකේෂන්, ඔවුන්ගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවයට ගැළපෙන විදියට සකස් වුණ නිසායි. පාරිභෝගිකයන්ට දැන් දැනෙන්නේ ඔවුන් ගන්න ඉතාම විශේෂ ඉතිහාසයක් තියෙන දෙයක් කියලා. මිනිස්සු ඒ බේකරි එකේ පැකේජිං වල ලස්සනම නිසාම ඒ වාගේ ෆොටෝස් අරන් සෝෂල් මීඩියා වල දාන්න පටන් ගත්තා. අර මුලින් කරපු ඩොලර් 8000ක ආයෝජනය අවුරුද්දකට ඩොලර් 1,50,000ක අමතර ආදායමක් උත්පාදනය කරලා දුන්නා. දැන් ඉතින් ඔයාලට තේරෙනවා ඇති නේද ග්‍රැෆික් ඩිසයින් කියන්නේ නිකම්ම අලංකාරය, එහෙම නැත්නම් ඩෙකරේෂන් එකක් නෙවෙයි. ඒක ව්‍යාපාරික සාර්ථකත්වයට ඍජුවම බලපාන ROI, එහෙම නැත්නම් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඩිසයින් පිටුපස ඇති මනෝවිද්‍යාව. අපි දැන් මේක ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව කතා කරමු. මොකද ඩිසයින් එක පිටුපස තියෙන මනෝවිද්‍යාව තේරුම් ගැනීම ඉතා වැදගත්. අන්න එතකොටයි ඔයාලට තේරෙන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියන්නේ ඇත්තටම මේ තරම් වටිනා කෙනෙක් කියලා. මිනිස් මොලේ පැරණි වැඩසටහන් සර්වයිවල් ඉන්ස්ටික්ට්. මිනිස්සු විදිහට අපි ඕනෑම දෙයක් ගැන තීරණය ගන්න ඒක පේන විදිහට, එහෙම නැත්නම් විෂුවල් අපියරන්ස් එක අනුවයි. මේක නිකම්ම මතු පිටින් බලලා කරන දෙයක් නෙවෙයි. මේක අපේ පැවැත්ම, එහෙම නැත්නම් සර්වයිවල් එකත් එක්ක බැඳුණු දෙයක්. අවුරුදු මිලියන ගණනකට කලින් අපේ මුතුන් මිත්තන්ට සිද්ධ වුණා ඇසට පෙනෙන දේ අනුව තප්පර ගණනකින් තීරණයක් ගන්න. යම් දෙයක් ආරක්ෂිතද නැත්නම් අනතුරුදායකද කියලා, විශ්වාසවන්තද නැත්නම් තර්ජනයක්ද කියලා. අපේ මොලේ තියෙන පැරණි වැඩසටහන අද නවීන ලෝකයටත් ඒ විදිහටම බලපානවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා පාරිභෝගිකයන්ගෙන් 75%ක්ම යම් ආයතනයක විශ්වාසවන්තභාවය තීරණය කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය, එහෙම නැත්නම් වෙබ් අඩවියේ ඩිසයින් එක මත පදනම් වෙලා කියලා. මෙතනදී ඔවුන් ආයතනයේ තියෙන තොරතුරු බලන්නේ නැහැ. ඔවුන් බාණ්ඩ ප්‍රොඩක්ට් බලන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඩිසයින් එක විතරයි. තවත් අධ්‍යයනයකින් හෙළි වුණා වෙබ් අඩවියකට පිවිසෙන කෙනෙක් තප්පර 0.05ක් ඇතුළත, ඒ කියන්නේ ඇසිපිය හෙළන සැනින් තීරණය කරනවා තමන් ඒ වෙබ්සයිට් එකේ ඉන්නවද එහෙම නැත්නම් අයින් වෙනවද කියලා. ඒ කාලය ඇතුළත ඔවුන් එක වචනයක්වත් කියවලා නැහැ. ඔවුන් දැක්කේ ඩිසයින් එක විතරයි.
වර්ණ මනෝවිද්‍යාව. වර්ණ මනෝවිද්‍යාව කියන්නේ මෙතනදී ලොකු සාධකයක්. විවිධ වර්ණ අපේ හිතේ විවිධ හැඟීම් ඇති කරනවා. නිල් පාට ගමු. නිල් පාට විශ්වාසය ගොඩනගනවා. ඒ නිසයි බැංකු සහ මූල්‍ය ආයතන නිල් පාට වැඩියෙන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ රතු පාට ගමු. රතු පාට හදිස්සියක් එහෙම නැත්නම් අර්ජන්සි පෙන්눔 කරනවා. සේල්ස් පුවරු හැමතිස්සෙම රතු පාට වෙන්නේ අන්න ඒ නිසයි. ඊට පස්සේ කොළ පාට. කොළ පාට සෞඛ්‍ය සහ සොබාදහම නියෝජනය කරනවා. කහ පාට ඉක්මන් අවධානය දිනා ගන්නවා. මේවා නිකම්ම අදහස් නෙවෙයි. මේවා ඔප්පු කරපු ස්නායු විද්‍යාත්මක එහෙම නැත්නම් නියුරෝ සයන්ස් කරුණු. ඉතින් දක්ෂ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මේ මනෝවිද්‍යාත්මක කරුණු එහෙම නැත්නම් සයිකොලොජිකල් ට්‍රිගර්ස් ඊටාම උපාය මාර්ගිකව පාවිච්චි කරනවා. ඔවුන් කරන්නේ නිකම්ම දේවල් ලස්සන කරන එක නෙවෙයි. ඔවුන් කරන්නේ නරඹන්නාගේ හිතේ යම් හැඟීමක් ඇති වෙන විදිහට නිර්මාණය කිරීමයි. එහෙම නැත්නම් ඉංජිනේරින් ඉමෝෂනල් රෙස්පොන්ස්. ශාස්ත්‍රයේ අනාගතය. දැන් අපි කතා කරමු ඉලක්කම් ගැන. මොකද මම දන්නවා ඔයාලගෙන් ගොඩ දෙනෙක් මේක වෘත්තියක් විදිහට තෝරගන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මාකට් එකේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා ඔයා දැනගන්න ඕනේ. වෙළඳපොළ වර්ධනය. ගෝලීය ග්‍රැෆික් ඩිසයින් වෙළඳපොළ 2023 වෙනකොට ඩොලර් බිලියන 45ක් විතර අගයක් ගන්නවා. හැබැයි 2032 වෙනකොට ඒක ඩොලර් බිලියන 78ක් දක්වා වර්ධනය වෙයි කියලා තමයි අනාවැකි පළ වෙන්නේ. ඒ කියන්නේ වසරකට 6.5ක විතර වර්ධන වේගයක්. සරලවම කිව්වොත් සාමාන්‍ය ලෝකාර්ථිකය වර්ධනය වෙනවට වඩා වේගයෙන් මේ ශ්‍රේෂ්ඨය වර්ධනය වෙනවා. රැකියා අවස්ථා සහ ෆ්‍රීලාන්සින් ලෝකය. ඇමරිකාව වගේ රටක විතරක් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ලක්ෂ 5කට වඩා සේවය කරනවා. හැබැයි මීට වඩා වැදගත් දේ තමයි ෆ්‍රීලාන්සින් ඉකොනොමි එක. Upwork, Fiverr සහ 99 ඩිසයින් වගේ ප්ලැට්ෆෝම් වල ඕනෑම මොහොතක ග්‍රැෆික් ඩිසයින් ව්‍යාපෘති මිලියන ගණනක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ලෝකෙ කොහේ හිටියත් දක්ෂතාවය තියෙනවා නම් ඔයාට වැඩ ඕන තරම් තියෙනවා. ආදායම් මට්ටම. ඔයාගේ ආදායම තීරණය වෙන්නේ ඔයාගේ විශේෂඥතාවය සහ අත්දැකීම් මත. එන්ට්‍රි ලෙවල් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 35000ත් 45000ත් අතර මුදලක් උපයන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු මිඩ් කැරියර් අතරමැදි මට්ටමේ ඉන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ට ඩොලර් 55000ත් 75000ත් අතර ආදායමකට යන්න පුළුවන්. නැත්නම් සීනියර් ඩිසයිනර් කෙනෙක් එහෙම නැත්නම් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් ඒ අය වසරකට ඩොලර් 90000ත් ලක්ෂ 1.5ක් ඉක්මවලා උපයනවා. හැබැයි තමන්ව නිවැරදිව මාකට් කරගන්න ෆ්‍රීලාන්සර්ලා ගැන කිව්වොත් ඔවුන්ගේ ආදායමට සීමාවක් නැහැ. මම පෞද්ගලිකව දන්නවා ස්වාධීන වැඩ කරලා වසරකට ඩොලර් ලක්ෂ 3කට වඩා උපයන නිර්මාණකරුවන්ව. අලුත් ආදායම් මාර්ග. ඒ වගේම දැන් සම්ප්‍රදායික රැකියාවකට හිර වෙලා ඉන්න ඕනෙත් නැහැ. ක්‍රියේටර් ඉකොනොමි එක නිසා අලුත් අවස්ථා ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. ක්‍රියේටිව් මාකට් වැනි සයිට් වල ඔයාගේ ටෙම්ප්ලේට් විකුණන්න පුළුවන්. ස්කිල් ෂෙයා වැනි තැන්වල කෝස් එකක් කරන්න පුළුවන්. එන්වාටෝ එකේ ඔයාලගේ ඩිසයින් ඇසෙට්ස් විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිසයින් ගැන YouTube channel එකක් කරන්න පුළුවන්. අවස්ථා ඇත්තටම එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නිර්මාණකරුවෙකු ලෙස ලැබෙන ආත්ම තෘප්තිය. අපි මේ ශාස්ත්‍රයේ තියෙන ආර්ථික වටිනාකම ගැන කතා කළා. හැබැයි මීට වඩා ගොඩක් අයගේ අවධානයට ලක් නොවන තවත් පැත්තක් තියෙනවා. ඒක තමයි ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා ලබන ආත්ම තෘප්තිය. යමෙක් අලුත් නිර්මාණයක් කිරීම ඇතුලේ පුදුමාකාර සතුටක් තියෙනවා. ඔයා බ්‍රෑන්ඩ් එකක්, පෝස්ටර් එකක්, ඇප් එකක් හෝ පොතක කවර් එකක් නිර්මාණය කරනවා කියන්නේ මීට කලින් ලෝකෙ නොතිබුණු දෙයක් ඔයා අලුතෙන් නිර්මාණය කරා කියන එක. ඔයා කලේ කෙනෙකුගේ හිතේ තිබුණු වියුක්ත අදහසක්, ඇබ්ස්ට්‍රැක්ට් අයිඩියා එකක් අරගෙන ඒක ඇස්සට පෙනෙන සැබෑ නිර්මාණයක් බවට පත් කරපු එක. නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම. ඒ වගේම ග්‍රැෆික් ඩිසයින් කියන්නේ නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම හමුවන තැන. හැම ඩිසයින් බ්‍රීෆ් එකක්ම හරියටම විසඳන්න තියෙන පසල් එකක් වගේ. අපි කොහොමද මේ පණිවිඩය මේ අදාළ පිරිසකට මේ ඉලක්කේ ජය ගන්න පුළුවන් විදිහට හරියටම සංවේදනය කරන්න කියන එක ඔයාගේ අභියෝගය. මේකට ඔයාගේ දකුණු මොලේ නිර්මාණශීලීත්වය වගේම වම් මොලේ තර්කානුකූල සැලසුම් කරණයක් අවශ්‍යයි. ඉතින් හැමදාම එකම දේ කරලා එපා වෙන කෙනෙකුට මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙන විවිධත්වය ජීවිතයට ලොකු උද්‍යෝගයක් ගේනවා. විවිධ ශාස්ත්‍ර අත්දැකීම්.
ඔයාට හැම සතියකටම වාගේ අලුත් ශේෂ්ත්‍රයක් ගැන ඉගෙන ගන්න ලැබෙනවා. මේ සතියේ ඔයා වැඩ කරන්නේ ටෙක් ස්ටාර්ට්අප් එකක් එක්ක වෙන්න පුළුවන්. ඊළඟ සතියේ රෙස්ටෝරන්ට් එකක් එක්ක, ඊළඟට ලාභ නොලබන ආයතනයක් එක්ක, එහෙම නැත්නම් ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් එක්ක හැම ප්‍රොජෙක්ට් එකකින්ම අලුත් අභියෝග, අලුත් මිනිස්සු සහ අලුත් අලංකාර ගැන ඔයාට අත්දැකීම් ලැබෙනවා. ඔයාගේ නිර්මාණය ඉතිහාසයට එක්වීම වැදගත් දෙයක් තියෙනවා. ඔයා කරන නිර්මාණ කාලයක් පවතිනවා. ඔයා අද හදන ලෝගෝ එකක් දශක ගණනාවක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු දකීවි. ඔයාගේ නිර්මාණ නිකම් මොහොතකට සීමා වෙන්නේ නැහැ. ඒවා සමාජ සංස්කෘතික භූදර්ශනයේ කල්චරල් ලෑන්ඩ්ස්කේප් එකේ කොටසක් බවට පත් වෙනවා. ඒක නිර්මාණකරුවෙකුට ලැබෙන ලොකුම ගෞරවයක්. අපි දැන් දන්නවා ලෝකයට ග්‍රැෆික් ඩිසයින් අවශ්‍ය ඇයි, ඒක කොච්චර වටින වෘත්තියක්ද කියලා. ඒ වගේම ඒකෙන් ලැබෙන මානසික සතුට මොකක්ද කියලාත් අපි කතා කළා. හරි, අපි දැන් යම් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසට. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට මාකට් එක දිනන්නේ කොහොමද? දැන් ඔයා දන්නවා ග්‍රැෆික් ඩිසයින් කියන්නේ ඊටාම වටිනා වෘත්තියක් කියලා. එහෙම නැත්නම් ඔයා දැනටමත් මේ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද හරියටම ක්ලයන්ට්ස්ලා හොයාගන්නේ? කොහොමද ඔයාගේ ගමන ඉස්සරහට ගෙනියන්නේ? මේ කොටස තමයි ඔයාගේ ප්‍රායෝගික ප්ලේබුක් එක. ඊටාම තරඟකාරී මාකට් එකක් ඇතුලේ ඔයා කැපිලා පෙනෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ප්‍රමාණයට වඩා විශේෂඥතාවය niche down. නිර්මාණකරුවන්ගේ වෘත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන රහසක් තියෙනවා. ඒ තමයි the more specific you are, the more valuable you become. ඒ කියන්නේ ඔයා කොච්චර විශේෂිත වෙනවද ඔයාගේ වටිනාකම ඒ තරමට වැඩි වෙනවා කියන එක. ගොඩක් අසාර්ථක වෙන ඩිසයින්ලා කරන ලොකුම වැරද්ද තමයි හැමෝටම හැමදේම කරන්න යාම. මම ලෝගෝ හදනවා, වෙබ්සයිට් හදනවා, සෝෂල් මීඩියා පෝස්ට් කරනවා, පැකේජින් කරනවා, UI UX කරනවා. ඕන් හිතන්නේ දැල ලොකු වෙන තරමට මාළු ගොඩක් අහු වේවි කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඔයා හැමදේම කරන කෙනෙක්, එහෙම නැත්නම් ජෙනරලිස්ට් කෙනෙක් වුණාම ඔයා තරඟ කරන්නේ ලෝකේ ඉන්න තවත් මිලියන ගණනක් ඩිසයිනර්ස්ලා එක්ක. එතකොට ඔයාව ඕනෑ කෙනෙක්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ක්ලයන්ට් කෙනෙකුට ඔයාව තෝරගන්න විශේෂ හේතුවක් නැහැ. විශේෂඥතාවයේ බලය. හැබැයි ඔයා යම් දෙයකට හෝ යම් ශාස්ත්‍රයකට විශේෂඥයෙක් වුණොත් එතකොට ඔයා තමයි ඒ ශාස්ත්‍රයට ඉන්න එකම කෙනා. එතකොට ඔයාට පුළුවන් ඉහළ මිලක්, එහෙම නැත්නම් ප්‍රීමියම් රේට්ස් අය කරන්න. ඔයා ක්ලයන්ට්ස්ලා පස්සේ යන්න ඕනේ නැහැ. ක්ලයන්ට්ස්ලා ඔයාව හොයාගෙන එනවා. කේස් ස්ටඩි තමන්ගේ ආදායම 10 ගුණයකින් වැඩි කරගත් සාරා. මම ඔයාලට සාරා ගැන කියන්න. අවුරුදු 3කට කලින් සාරා කියන්නේ පැයකට ඩොලර් 35ක් අය කරපු සාමාන්‍ය ෆ්‍රීලාන්සර් ඩිසයිනර් කෙනෙක්. එයාට ලැබෙන ඕනෑම වැඩක් එයා කළා. ලෝගෝ එකක් ඩොලර් 200කට, සෝෂල් මීඩියා පෝස්ට් එකක් ඩොලර් 25කට වගේ. එයා සතියකට පැය 60ක් විතර වැඩ කළත් මාසේ අන්තිමට ලොකු ඉතිරියක් උනේ නැහැ. ඊට පස්සේ සාරා තීරණයක් ගත්තා. එයා නිරීක්ෂණය කළා එයා කරපු නිර්මාණ වලින් ක්ලයන්ට්ස්ලා වැඩියෙන් කැමති වෙලා තිබුණේ වෙල්නස් ඉන්ඩස්ට්‍රි එකේ කරපු වැඩවලට කියලා. ඒ කියන්නේ යෝගා ස්ටුඩියෝ, සප්ලිමන්ට් බ්‍රෑන්ඩ්ස්, මෙඩිටේෂන් ඇප් වගේ දේවල්. සාරා ඒ ශාස්ත්‍රයේ තියෙන කලාව සහ පාරිභෝගිකයන්ව හොඳට තේරුම් ගත්තා. ඉතින් එයා තමන්ගේ බ්‍රෑන්ඩින් එක සම්පූර්ණයෙන්ම වෙනස් කළා. එයා තවදුරටත් නිකම්ම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නෙවෙයි. එයා සාරා තොම්සන් brand identity designer for wellness brand බවට පත් වුණා. එයාගේ අලුත් වෙබ්සයිට් එකේ පෙන්වුවේ wellness projects විතරයි. එයා ටිප්ස් පවා වෙන් උනේ ඒ ශාස්ත්‍රයේ පාරිභෝගිකයන් වෙනුවෙන්. අද වෙනකොට සාරා පැයකට ඩොලර් 350ක් අය කරනවා. එයා සතියකට වැඩ කරන්නේ පැය 30යි. එයාගේ ශාස්ත්‍රයෙන් පිටත එන වැඩ එයා ප්‍රතික්ෂේප කරනවා. මොකද එයාට දැන් ඒ වැඩ අවශ්‍ය නැති හින්දා. මොකද්ද මෙතන උන වෙනස? එයාගේ දක්ෂතාවය හෝ ස්කිල් එක නෙවෙයි. එයා තමන්ව වෙළඳ පොලේ පිහිටුවා ගත්ත ආකාරය. එහෙම නැත්නම් පොසිෂනින් කියන දේ තමයි මෙතනදී වෙනස් උනේ. ඔයාගේ නීෂ් එක හොයාගන්න. මම දැන් ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න ටිකට උත්තරේ ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් දාන්න. ඔයා හොඳටම දන්න ශාස්ත්‍රය මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් ෆැෂන්, ටෙක්, ෆුඩ් හරි, এডুকেෂන් හරි ශාස්ත්‍රය මොකද්ද කියලා ඔයාගෙන් ප්‍රශ්න කරලා අහන්න. ඊළඟ එකට තමයි ඔයා වැඩ කරන්න වැඩියෙන්ම කැමති මොන වගේ ක්ලයන්ට්ස්ලාත් එක්කද? අනිත් එක තමයි ඔයාට වැඩිපුරම උනන්දුවක් දැනෙන නිර්මාණ මොනවද? අන්න ඒ ප්‍රශ්න තුනට ලැබෙන පොදු උත්තරය තමයි ඔයාගේ නීෂ් එක. හරි. දැන් ඔයා දන්නවා ඔයාගේ ශාස්ත්‍රය මොකක්ද කියලා.
ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි පෝර්ට්ෆෝලියෝ එකක් හදන එක. ඔයාට කිසිම වැඩක් ලැබිලා නැත්නම් කොහොමද පෝර්ට්ෆෝලියෝ එකක් හදන්නේ? පෝර්ට්ෆෝලියෝ එකක් හැදීමේ 80/20 ක්‍රමය. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක තමයි ඔයාගේ වටිනාම මාකටිං වෙපන් එක. හැබැයි ගොඩක් නිර්මාණකරුවන් මේක පාවිච්චි කරන්නේ වැරදි විදියට. ඔවුන් හිතන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ කෞතුකාගාරයක් කියලා. ඒ කියන්නේ තමන් කරපු හැම පුංචි දෙයක්ම ඒකට දාන්න ඕනේ කියලා. ඒක ලොකු වැරදීමක්. ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඊටාම පරීක්ෂාකාරීව තෝරා බේරා ගන්න ඕනේ. හැමදාම ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය ගැන හිතන්න. දුර්වල නිර්මාණ 30ක් දානවට වඩා ඊටාම විශිෂ්ට මට්ටමේ නිර්මාණ 5ක් හෝ 8ක් දාන එකෙන් ඔයාට වැඩි වටිනාකමක් ලැබෙනවා. ක්ලයන්ට් කෙනෙකුට ඔයාගේ වැඩ දහස් ගාණක් අස්සේ හැරි ඔයාගේ දක්ෂතාවය හොයන්න වෙලාවක් නැහැ. නිර්මාණ පිටුපස ඇති කතාව. පෝර්ට්ෆෝලියෝ එකට එකතු කරන හැම ප්‍රොජෙක්ට් එකක් ගැනම ඔයා කතාවක් කියන්න ඕනේ. නිකම්ම අවසාන නිර්මාණය විතරක් පෙන්නලා මදි. ක්ලයන්ට්ගේ ප්‍රශ්නය මොකද්ද? ඔයා මොන වගේ පර්යේෂණද කළේ? ඔයා මොන වගේ සංකල්පද එහෙම නැත්නම් කන්සෙප්ට්ස්ද මුලින්ම පාවිච්චි කළේ? අවසානයේ ඔයා දුන්න විසඳුමෙන් ලැබුණු ප්‍රතිඵලය මොකද්ද? මේ විදිහට විස්තර කරද්දී ක්ලයන්ට් දන්නවා ඔයා නිකම්ම software පාවිච්චි කරන එක නෙවෙයි. ඔයා උපාය මාර්ගිකව හිතන එහෙම නැත්නම් ස්ට්‍රැටජික් තින්කර් කෙනෙක් කියලා. ඔයාව හයර් කරොත් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා කියලා ඔවුන්ට විශ්වාසයක් ඇති වෙනවා. සාර්ථක කේස් ස්ටඩි එකක් හදන ටෙම්ප්ලේට් එක. ක්ලයන්ට් කෙනෙක්ව ඇත්තටම දිනා ගන්න පුළුවන් කේස් ස්ටඩි එකක් හදන්නේ මෙන්න මෙහෙමයි. මේක ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට ස්ට්‍රක්චර් එකක් විදිහට පාවිච්චි කරන්න. පළවෙනි දේ තමයි අභියෝගය, the challenge කියන එක. ක්ලයන්ට් මුහුණ දුන්න ප්‍රශ්නය පැහැදිලි කරන්න. ඔවුන්ට ලෝගෝ එකක් ඕන වුණා වගේ සරණ දේවල් කියන්න එපා. ඒ වෙනුවට තරඟකාරී වෙළඳ පොලක් ඇතුලේ තමාගේ සන්නාමය එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක කැපී පෙනෙන්න ඔවුන්ට අලුත් හඳුනා ගැනීමක් අවශ්‍ය වුණා වගේ පැහැදිලි විස්තරයක් දෙන්න. දෙවැනි එක තමයි අවබෝධය, the insight. ඔයාගේ පර්යේෂණ වලින් ඔයා හොයාගත්ත දේ මොකද්ද? උදාහරණයකට අපි හොයාගත්තා මේ නිෂ්පාදනය මිලදී ගන්නා තරුණ පිරිස වැඩිපුරම කැමති වෙන්නේ සරල සහ විනිවිද පෙනෙන එහෙම නැත්නම් ට්‍රාන්ස්පේරන්ට් පෙනුමකටයි වගේ දෙයක්. තුන්වෙනි දේ තමයි විසඳුම, the solution. ඔයා ඇයි මේ පාටවල් තෝරාගත්තේ? ඇයි මේ ෆොන්ට් එක පාවිච්චි කළේ? ඔයාගේ හැම තීරණයක්ම අර මුලින් කිව්ව උපාය මාර්ගයට එහෙම නැත්නම් ස්ට්‍රැටජි එකට සම්බන්ධ කරලා පෙන්වන්න. හතරවෙනි දේ ප්‍රතිඵලය, the result. මේක තමයි වැදගත්ම කොටස. ඔයාගේ බ්‍රෑන්ඩින් එක නිසා මොකද වුනේ? විකුණුම එහෙම නැත්නම් සේල්ස් වැඩි වුණාද? සෝෂල් මීඩියා එන්ගේජ්මන්ට් එක වැඩි වුණාද? ක්ලයන්ට් ඇත්තටම සතුටු වුණාද? ඇත්තම ප්‍රතිඵලය පෙන්වනකොට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක නිකම්ම පින්තූර ගැරලියක් නොවි සාර්ථක බිස්නස් කේස් එකක් බවට පත් වෙනවා. කන්ටෙන්ට් මාකටිං ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් වීම. 2026 සහ ඉන් ඉදිරියට සාර්ථක වෙන්නේ නිකම්ම ඩිසයින් කරන අය නෙවෙයි, තමන් වටා පිරිසක් එහෙම නැත්නම් ඔඩියන්ස් එකක් ගොඩනගා ගන්න අයයි. කන්ටෙන්ට් නිර්මාණය කිරීම හරහා ඔයාව ශේෂ්ත්‍රයේ විශේෂඥයෙක් විදිහට ස්ථාපිත වෙනවා විතරක් නෙවෙයි, ක්ලයන්ට්ලා ඉබේම ඔයා වෙතට ආකර්ෂණය වෙනවා. අන්න එතකොට මිල ගණන් කතා කරනකොට පවර් එක තියෙන්නේ ඔයාගේ අතේ. අගයක් එකතු කිරීම. provide value. මෙතනදී එක දෙයක් මතක තියාගන්න. ඔයාගේ content එක කියන්නේ නිකම්ම ඔයාගේ වැඩ පෙන්වන එකක් නෙවෙයි. ඔයා නරඹන්නාට යම් වටිනාකමක් දෙන්න ඕනේ. යමක් උගන්වන්න, අලුත් තොරතුරක් බෙදා ගන්න. ඔයාගේ target audience එකේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. උදාහරණයක් විදිහට ඔයා රෙස්ටුරන්ට් වලට බ්‍රෑන්ඩින් කරන කෙනෙක් නම් ඔයාගේ content වෙන්න ඕනේ අලුත් රෙස්ටුරන්ට් එකක් කරනකොට ලොකුම බ්‍රෑන්ඩින් වැරදි 5. මිනිස්සුන්ට බඩගිනි එන විදිහට පාටවල් තෝරගන්නේ කොහොමද? මේ වගේ දේවල් දකින්න රෙස්ටුරන්ට් අයිතිකරුවෝ හිතනවා මේ තමයි මට ඕන කරන එක්ස්පර්ට් කියලා. ඔයාගේ ප්ලැට්ෆෝම් එක තෝරගන්න. හැම තැනම ඉන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ ක්ලයන්ට්ස්ලා ඉන්න තැනට යන්න. B2B business to business clientsලා නම් LinkedIn තමයි රත්තරන් ආකාරය. consumer facing branding. විලාසිතා හෝ කෑම ගැන බ්‍රෑන්ඩින් කරනවා නම් ඔයා Instagram සහ TikTok තෝරගන්න. ටෙක් ස්ටාර්ට්අප් වලට ඔයා ඩිසයින් කරනවා නම් Twitter එහෙම නැත්නම් X සහ YouTube තෝරගන්න. එකක් හෝ දෙකක් තෝරාගෙන ඒකේ ගැඹුරටම වැඩ කරන්න. case study LinkedIn හරහා ලක්ෂ 2ක් උපයපු මාකස්.
මාකස් කියන්නේ එන්ටර්ප්‍රයිස් මට්ටමේ ක්ලයින්ට්ස්ලා හොයාගන්න ලොකු සටනක් කරපු UX ඩිසයිනර් කෙනෙක්. එයා තීරණය කරා මාස 12ක එක දිගට LinkedIn පාවිච්චි කරන්න. එයා හැම සතියේ දවසකම අනිත් ඩිසයිනර්ස්ලා වෙනුවෙන් නෙවෙයි ව්‍යාපාරිකයන් එහෙම නැත්නම් ඩිසිෂන් මේකර්ස්ලා වෙනුවෙන් කන්ටෙන්ට් දැම්මා. එයාගේ පෝස්ට් වල මාර්තුකා වුණේ මෙන්න මේ වගේ දේවල්. ඔයාගේ චෙක්අවුට් ෆ්ලෝ එක නිසා ඔයාට මාසෙකට ඩොලර් ලක්ෂයක් පාඩු වෙනවා නේද? විකුණුම් 147කින් වැඩි කරපු UX රහස් තුනක් මාස 6ක් ඇතුළත මාකස්ගේ කනෙක්ෂන් ප්‍රමාණය 400 ඉඳන් 15000 දක්වා වැඩි වුණා. වඩාත්ම වැදගත් දේ තමයි සතියකට ක්ලයන්ට්ස්ලා 5ක් 10ක් එයාගෙන් වැඩ අහගන්න පටන් ගත්තා. එයා ඒ අවුරුද්ද ඇතුළත එයාගේ ගාස්තුව 3 වතාවක් වැඩි කළා. මාස 12 අවසාන වෙනකොට LinkedIn හරහා විතරක් එයා ඩොලර් ලක්ෂ 2කට වඩා රුපියල් කෝටි 6ක් විතර වටිනා අලුත් ව්‍යාපෘති අරගෙන තිබ්බා. රහස උනේ නිරන්තර බව, කන්සිස්ටන්සි සහ තමන්ගේ ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන කන්ටෙන්ට් හැදීම. ප්‍රයිසිං ස්ට්‍රැටජි පැයට මුදල් අය කිරීමේ උගුලෙන් මිදෙමු. ඔයාගේ වැඩවලට මිල නියම කරන විදිහ කියන්නේත් එක්තරා මාකටිං තීරණයක්. ඒකෙන් ඔයාගේ වටිනාකම ක්ලයන්ට් සංනිවේදනය කරනවා වගේම ඔයා වෙතට එන ක්ලයන්ට්ස්ලා මොන වගේ අයද කියන එකත් තීරණය කරනවා. පැයට මිල අය කිරීමේ උගුල, the hourly trap. ගොඩක් ඩිසයිනර්ස්ලා වැටෙන ලොකුම උගුල තමයි පැයකට මෙච්චරයි එහෙම නැත්නම් hourly pricing මිල නියම කරන එක. ඒක මුලින්ම බලනකොට සාධාරණයි වගේ පෙනුනට ඒකේ ලොකු වැරද්දක් තියෙනවා. සරලවම කිව්වොත් ඔයා දක්ෂ වෙන තරමට ඔයාට ලැබෙන සල්ලි අඩු වෙනවා. ටිකක් හිතන්න ඔයා අවුරුදු ගාණක් අත්දැකීම් ලැබලා ඉතා දක්ෂ වුණාම ඔයාට මුලින් පැය 10ක් ගිය වැඩක් දැන් ඔයාට පැය 2කින් කරන්න පුළුවන්. එතකොට ඔයා වැඩේට දක්ෂ නිසා වැඩේ ඉක්මන් කරපු පළියට ඔයාට ලැබෙන මිල අඩු වෙන්න ඕනද? නෑ නේද? ඒ වගේම පැයකට මිල නියම කළාම ඔයාගේ ආදායමට සීමාවක් වැටෙනවා. මොකද දවසකට හෝ සතියකට ඔයා වැඩ කරන්න පුළුවන් උපරිම පැය ගාණක් තියෙනවනේ. value based pricing වටිනාකම මත මිල නියම කිරීම. මේකට තියෙන විකල්පය තමයි value based pricing. ඒ කියන්නේ ඔයා වැය කරන කාලයට නෙවෙයි ඔයා ක්ලයන්ට් වෙනුවෙන් නිර්මාණය කරන වටිනාකමට මිලක් නියම කිරීමයි. මම මේක ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හිතන්න ඔයා කරන රීබ්‍රෑන්ඩිං එකක් නිසා ව්‍යාපාරයකට ලබන වර්ෂයේ ආදායම ඩොලර් ලක්ෂ 5කින් ඒ කියන්නේ රුපියල් කෝටි 15කින් පමණ වැඩි වෙනවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් වෙනුවෙන් ඔයා ඩොලර් 20000ක් අය කරන එක අසාධාරණද? නැහැ. ඔයා ක්ලයන්ට් එක කතා කරනකොට මම මේකට පැය 20ක් ගන්නවා කියලා කියන එකට වැඩිය මේ නිර්මාණයෙන් ඔයාගේ බිස්නස් එකට මෙන්න මේ වගේ වටිනාකමක් ලැබෙනවා කියලා පෙන්නලා දෙනකොට මුළු කතාවම වෙනස් වෙනවා. ක්ලයන්ට්ගේ අවශ්‍යතාවය හඳුනා ගැනීම. හැබැයි මේ විදිහට මිල නියම කරන්න නම් ඔයා නිකම්ම අංක ටිකක් කියන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ක්ලයන්ට්ගේ බිස්නස් එක ගැන ගැඹුරින්ම අධ්‍යයනයක් කරන්න. ඔවුන්ගේ ඉලක්ක මොනවද? ඔවුන්ගේ වෙළඳපොළ මොන වගේද? ඔවුන් දැනට මුහුණ දෙන අභියෝග මොනවද? ඔයා ඒ බිස්නස් එකේ සහකරුවෙක් එහෙම නැත්නම් පාර්ට්නර් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා පෙන්වන්න පුළුවන් වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ වටිනාකමට ගැලපෙන ඉහළ මිලක් ලබා ගන්න. නෙට්වර්ක් සහ රෙෆරල්ස් සම්බන්ධතා මත ගොඩ නැගුණු ආර්ථිකය. මම දැන් ඔයාලට ඔයාලගේ මාකටිං උපාය මාර්ග සම්පූර්ණයෙන්ම වෙනස් කරන සංඛ්‍යාලේඛනයක් කියන්නම්. පරීක්ෂණ වලින් නිරන්තරයෙන් ඔප්පු වෙලා තියෙනවා ඕනෑම ෆ්‍රීලාන්සර් කෙනෙකුට ලැබෙන වැඩ වලින් 60%ත් 80%ත් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ කලින් වැඩ කරපු අයගෙන් එහෙම නැත්නම් රිපීට් ක්ලයන්ට්ස්ලා හෝ ඔවුන්ගේ නිර්දේශ රෙෆරල්ස් මත කියලා. හැබැයි පුදුම වැඩේ කියන්නේ ගොඩක් ඩිසයිනර්ස්ලා තමන්ගේ කාලයෙන් 90%ක්ම වියදම් කරන්නේ තමන්ව අඳුනන්නෙම නැති අලුත් අය. එහෙම නැත්නම් cold leads පස්සේ යන්න. මේක හරියට අතේ තියෙන රත්තරන් අතහැරලා වෙන කොහෙදෝ තියෙන දෙයක් පස්සේ යනවා වගේ වැඩක්. ඔයාගේ ජාලය යනු ඔයාගේ වත්කම. ඔයාගේ දැනට තියෙන සම්බන්ධතා ජාලය තමයි ඔයාගේ වටිනාම සම්පත. එක සතුටුදායක ක්ලයන්ට් කෙනෙක් කියන්නේ තවත් අලුත් ක්ලයන්ට්ස්ලා 5ක් 10ක් කරා යන පාලමක්. හැබැයි මේ නිර්දේශ රෙෆරල්ස් නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒක ඔයා සැලසුම් සහගතව කරන්න ඕන දෙයක්. ඉතින් එතන පළවෙනි දේ තමයි විශිෂ්ට නිර්මාණ ලබා දීම. මේක තමයි අත්විවරම. සාමාන්‍ය මට්ටමේ වැඩ කරන කෙනෙක්ව කවුරුවත් තවත් කෙනෙකුට නිර්දේශ කරන්නේ නැහැ. ඔයාගේ වැඩේ ක්වොලිටි එක ගැන ඔයාට 100%ක් විශ්වාසවන්ත වෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි ඒක ලේසි කරන්න. මේක ටීසි. ගොඩක් අය උදව් කරන්න කැමතියි. හැබැයි ඔවුන් ඒක කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉවරුනහම ක්ලයන්ට්ගෙන් කෙලින්ම අහන්න ඔයා දන්න කෙනෙක් එහෙම නැත්නම් අඳුනන කෙනෙක් ඉන්නවද මේ වගේ වැඩක් කරන්න අවශ්‍ය කියලා. එහෙම නැත්නම්
වෙන කෙනෙකුට ෆෝවර්ඩ් කරන්න පුළුවන් විදිහේ සරල ඊමේල් එකක් සූදානම් කරලා දෙන්න. තුන්වෙනි කාරණය තමයි මතකයේ රැඳී සිටින්න. stay top of mind. සාමාන්‍ය කෙනෙක් තමන්ගේ ජීවිතයේදී ඩිසයිනර්ලා දෙන්නේ 3 දෙනෙක්ව අඳුනනවා ඇති. හැබැයි ඔවුන්ගෙන් එක්කෙනෙක් නිර්දේශ කරන්නේ තමන්ට ඒ වෙලාවේ මතකයට එන කෙනාව. ඒ නිසා ඔයාගේ පරණ ක්ලයන්ට්ස්ලා එක්ක සම්බන්ධතාවයක් තියාගන්න. හැමතිස්සෙම බිස්නස් ගැනම කතා කරන්නේ නැතුව ඔවුන්ගේ LinkedIn post එකට කමෙන්ට් කරන්න, ඔවුන්ට වැදගත් ලිපියක් යවන්න. එහෙම නැත්නම් ජයග්‍රහණයක් ලැබුවම සුබ පතන්න. හතරවෙනි කරුණ තමයි ඔයාගේ ක්ලයන්ට්ස්ලාටම සේවය කරන්න. හැබැයි තරඟකරුවන් නොවන අය එක්ක සම්බන්ධ වෙන්න. උදාහරණයක් විදිහට වෙබ් ඩිවෙලොපර්ස්ලා, කොපිරයිටර්ස්ලා, මාකට් කන්සල්ටන්ට්ස්ලා, බ්‍රෑන්ඩින් කරන්නේ නැති වෙබ් ඩිවෙලොපර් කෙනෙක්ට ක්ලයන්ට් කෙනෙක් ආවොත් ඔහු සතුටින් ඒ ක්ලයන්ට්ව ඔයාට රෙකමදාරු කරයි. ඒ වගේම ඔයාට වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය ක්ලයන්ට් කෙනෙක් ආවොත් ඔයාට ඔහුව රෙකමදාරු කරන්න පුළුවන්. මේක දෙපාර්ශවයටම වාසිදායකයි. වැඩ කරන කෝල්ඩ් අවුට්රීච් ක්‍රමවේදය. සම්බන්ධතා එහෙම නැත්නම් රෙෆරන්ස් ගැන අපි කතා කළාට අලුත් අය හොයාගෙන යන එකත්. ඒ කියන්නේ කෝල්ඩ් අවුට්රීච් එකත් හරි වැදගත්. හැබැයි ඒක කරන්න ඕන ඉතාම නිවැරදි විදිහකට. ගොඩක් අය කරන මේ වගේ පණිවිඩ යැවීම් ඉතාම දුර්වලයි. හැබැයි ඒක ඔයාට ලොකු අවස්ථාවක්. මොකද ඔයාට පුළුවන් අනිත් අයට වඩා වෙනස් වෙන්න. බොහොමයක් ඩිසයිනර්ස්ලා යන සාමාන්‍ය පණිවිඩය මෙන්න මෙහෙමයි. හායි මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මම ඔයා එක්ක වැඩ කරන්න කැමතියි. මෙන්න මගේ පෝර්ට්ෆෝලියෝ එක වැඩක් තිබුණොත් කියන්න. මේක ඇත්තටම ස්පෑම් එකක්. මේකෙන් පේන්නේ ඔයාට වැඩක් ඕන කියන එක විතරයි. ඔවුන් ඇයි ඔයාට වැඩක් දෙන්න ඕන කියන එක ගැන මෙතන කිසිම ඉඟියක් නැහැ. වටිනාකම මුලට දෙන්න. value first approach. හොඳ cold outreach එක කියන්නේ පරීක්ෂණයක් කරලා ඊටාම පැහැදිලිව සහ වටිනාකමක් සහිතව කරන එකක්. 2026 දී වැඩ කරන සාර්ථක ටෙම්ප්ලේට් එකක් මම ඔයාට දෙන්නම්. ඔයාට පුළුවන් මේක සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් අවශ්‍ය විදිහට සකසා ගන්න. පළවෙනි දේ තමයි සම්බන්ධතාවය. මම ඔයාලගේ සමාගම ගැන මේ දවස්වල අවධානයෙන් සිටියේ. ඔවුන් කරපු අලුත් වැඩක් ගැන කියන්න. මම දැක්කා ඔයාලගේ සන්නාමය හෝ වෙබ් අඩවියේ මෙන්න මේ වගේ පුංචි අඩුපාඩුවක් තියෙනවා. බනින්න එපා, උදව්වක් විදිහට කියන්න. විසඳුම. ඒ ගැටලුවට විසඳුමක් විදිහට මම පොඩි කන්සෙප්ට් එකක් නිර්මාණය කළා. මම ඒක මෙතන ඇටච් කරලා තියෙනවා. මේක මම නිකං කරපු දෙයක් ඔයාලට උදව්වක් වෙයි කියලා හිතලා. වැදගත්ම දේ ක්ලෝසින්. මම මේ ශාස්ත්‍රයේ විශේෂඥයෙක්. කවදා හරි දවසක ඩිසයින් පැත්තෙන් උදව්වක් ඕනේ වුණොත් අපි කතා කරමු. කොහොම වුණත් ඔයාලගේ වැඩ ටික සුපිරි. මේ ක්‍රමයට ක්ලයන්ට්ගෙන් ප්‍රතිචාර ලැබීමේ ඉඩකඩ ඉතාම වැඩි. මොකද ඔයා සල්ලි ඉල්ලන්න කලින් ඔවුන්ගේ බිස්නස් එක ගැන හිතලා වැඩක් කරලා වටිනාකමක් දීලා ඉවරයි. ඔයා නිකම්ම කෙනෙක් නෙවෙයි. ඔයා වැඩක් කරන්න පුළුවන් ප්‍රවීණයෙක් කියලා ඔයා ඔප්පු කරලා ඉවරයි. හරි අපි දැන් යමු මේ වීඩියෝ එකේ තුන්වෙනි කොටසට. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ සැබෑ ලෝකයේ වටිනාකම. දැන් අපි මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසටයි ඇවිත් ඉන්නේ. මේ කොටසින් අපි කතා කරන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව ඇත්තටම වටිනා පුජ්‍යලයක් කරන්නේ මොකක්ද කියන එක ගැන. මේක නිකම්ම ඔයාගේ වෘත්තීය සාධාරණීකරණය කිරීමක් නෙවෙයි. මේකෙන් අපි බලන්නේ නිර්මාණයක්. එහෙම නැත්නම් ඩිසයින් එකක් හරහා ව්‍යාපාරික ප්‍රතිඵලයකට බිස්නස් අවුට්කම් වලට ලැබෙන සැබෑම බලපෑම මොකක්ද කියන එක. ඔයා ක්ලයන්ට් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් පිච් කරනවා වුණත්, ඔයාගේ පඩිය ගැන සාකච්ඡා කරනවා වුණත්, එහෙම නැත්නම් ඔයාගේ වටිනාකම ඔයා තේරුම් ගන්න හදනවා වුණත් මේ දැනුම ඔයාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අලංකාරයෙන් ඔබට මතක තියාගන්න ව්‍යාපාරිකයෙක් ඔයාට සල්ලි ගෙවන්නේ නිකම්ම ලස්සන පින්තූර ටිකක් ගන්න නෙවෙයි. ඔවුන් ආයෝජනය කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාරයේ ගැටලුවකට විසඳුමක් ගන්න. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට ඔයා ලබා දෙන වටිනාකම ප්‍රධාන කරුණු තුනක් යටතේ අපිට බෙදන්න පුළුවන්. පළවෙනි දේ තමයි විශ්වාසය ගොඩනැගීම, building trust. වෘත්තීය මට්ටමේ පෙනුමක් නැති ව්‍යාපාරයකින් කවුරුවත් බාණ්ඩ මිලදී ගන්න බයයි. දෙවැනි දේ තමයි පැහැදිලි සංනිවේදනය, clarity. සංකීර්ණ අදහසක් ඊටාම සරලව පාරිභෝගිකයාට තේරුම් කර දීම. තුන්වෙනි දේ තමයි වෙනස් කොට හඳුනා ගැනීම. එකම වර්ගයේ භාණ්ඩ දහසක් මැදින් පාරිභෝගිකයා ඔයාගේ භාණ්ඩය තෝරා ගන්නා ලෙස පෙළඹවීම. ප්‍රථම හැඟීම සහ විශ්වාසය, first impression and trust. අපි මේක ගැන කලිනුත් කතා කරා. හැබැයි දැන් අපි මේකේ ගැඹුරටම යමු. ව්‍යාපාර ලෝකයේදී ප්‍රථම හැඟීම, එහෙම නැත්නම් first impression කියන දේ 100%ක්ම වගේ තීරණය වෙන්නේ දෘශ්‍යමය දේවල්, එහෙම නැත්නම් visuals මත. අන්න ඒ මුල්ම හැඟීම තමයි තීරණය කරන්නේ පාරිභෝගිකයා ඔයාගේ බිස්නස් එකත් එක්ක ගනුදෙනුවක් පටන් ගන්නවද නැද්ද කියලා. මිනිසුන් ඉවත් වීමේ අවදානම, the bounce rate.
මේ සංඛ්‍යාලයකන ගැන හිතන්න මිනිසුන්ගෙන් 38%ක්ම වෙබ් අඩවියක අන්තර්ගතය හෝ එහි පෙනුම එහෙම නැත්නම් ලේඅවුට් අප්‍රසන්න නම් ඒකෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ඔවුන් නිකම්ම අකමැති වෙනවා විතරක් නෙවෙයි ඒ සයිට් එක සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට ඔයා බාණ්ඩ නිපදවන්න කරපු වියදම දැන්වීම දාන්න කරපු වියදම මේ හැමදේම වතුරේ. මොකද ඩිසයින් එක අසාර්ථක වුණ නිසා. e-commerce සහ විශ්වාසය. විශේෂයෙන්ම ඔන්ලයින් බිස්නස් e-commerce කරන අයට මේක තවත් බරපතලයි. ප්‍රථම හැඟීම් වලින් 94%ක්ම තීරණය වෙන්නේ ඩිසයින් එක මත. පාරිභෝගිකයෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර වෙබ් අඩවියකට දෙන්න තරම් විශ්වාසයක් ඇති කරගන්නේ ඒක පේන විදිය අනුවයි. අන්න ඒ නිසායි වෘත්තීය මට්ටමේ ඩිසයින් එක කරහා විකුණුම් දෙගුණ තෙගුණ කරන්න පුළුවන් වෙන්නේ. කේස් ස්ටඩි විශ්වාසය වෙනස් කළ හැටි the trust transformation. මම ඔයාලට වෙලින්ටන් පාර්ට්නර්ස් කියන මූල්‍ය උපදේශන ආයතනය ගැන කියන්නම්. ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් ඊටම දක්ෂ හොඳ ඉතිහාසයක් තියෙන ආයතනයක් වුණත් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා අලුත් පොහොසත් ක්ලයන්ට්ස්ලා high net worth clientsලා ආවේ නැහැ. වෙබ් අඩවියට මිනිස්සු ආවත් කවුරුත් ඔවුන්ව සම්බන්ධ කරගත්තේ නැහැ. මොකක්ද හේතුව? ඔවුන්ගේ වෙබ් අඩවිය හරියටම 2005 අවුරුද්දේ හදපු එකක් වගේ. පරණ පින්තූර, පරණ ටයිපෝග්‍රැෆි, අවුල් සහගත පෙනුම මිනිස්සු තමන්ගේ ලක්ෂ සංඛ්‍යාත මුදල් ආයෝජනය කරන්න උපදෙස් ගන්න ආයතනයක් මෙච්චර පරණ විදිහට පේනකොට මිනිස්සුන්ට ඔවුන්ව විශ්වාස කරන්න බැරි වුණා. ඊට පස්සේ ඩිජිටල් ඒජන්සි එකක් මැදිහත් වෙලා ඔවුන්ගේ මුළු පෙනුමම වෙනස් කරා. ඊටාම නවීන මොඩර්න් පෙනුමක් ඔවුන්ට ආවේනික පින්තූර සහ ප්‍රෞඩ බව පෙන්වන වර්ණ සහ අකුරු ටයිපෝග්‍රැෆි පාවිච්චි කළා. මේ හැම තැනකදීම ඔවුන්ගේ විශ්වාසවන්තභාවය එහෙම නැත්නම් ක්‍රෙඩිබිලිටි එක පේන්න සැලසුම් කරා. අලුත් වෙබ් අඩවිය දාලා මාස 6ක් යනකොට වෙබ් අඩවිය හරහා ඔවුන්ට ලැබෙන සුදුසුකම්ලත් ක්ලයන්ට්ස්ලගේ ප්‍රමාණය 340කින් වැඩි වුණා. ඔවුන්ගේ සේවාවන් වල කිසිම වෙනසක් වුණේ වෙනස් වුණේ ඩිසයින් එක විතරයි. හැබැයි ඒ ඩිසයින් එක මගින් විශ්වාසය කියන දේ නිවැරදිව sannivedanaya කළා. sannivedana කාර්යක්ෂමතාවය communication efficiency. graphic designer කෙනෙක් කියන්නේ ඇත්තටම sannivedana ඉංජිනේරුවෙක්. එහෙම නැත්නම් communication engineer කෙනෙක්. ඔවුන් කරන්නේ ඊටාම සංකීර්ණ තොරතුරු අරගෙන ඒවා ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මතක හිටින සහ ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි ආකාරයට සකස් කරන එක. තප්පර 10ක බලය. ඉන්ෆෝග්‍රැෆික්ස් ගැන පොඩ්ඩක් හිතන්න. හොඳින් නිර්මාණය කරපු එක ඉන්ෆෝග්‍රැෆික් එකකට පුළුවන් විනාඩි 10ක් තිස්සේ කියවන්න ඕන ලිපියක තියෙන තොරතුරු තප්පර 10කින් ඔයාගේ ඔළුවට දාන්න. ඒ විතරක් නෙවෙයි ඒ තොරතුරු මතක හිටින ප්‍රමාණයත් වැඩි කරන්න. විද්‍යාත්මක පරීක්ෂණ වලින් පෙන්නනවා මිනිසුන්ගේ මොළයට රූප කියවන්න ගතවන්නේ අකුරු කියවන්න ගතවන වෙලාවට වඩා 60000 ගුණයක වේගයක් කියලා. මිනිස්සු තමන් කියවන දේවලින් මතක තියාගන්නේ 20%ක් විතරයි. හැබැයි දකින දේවල් වලින් 80%ක් මතක තියා ගන්නවා. බිස්නස් එකකට මේක වැදගත් වෙන්නේ ඇයි? මේ sannivedana කාර්යක්ෂමතාවයේ ව්‍යාපාරයකට පැති කිහිපයකින් බලපානවා. ආයතනයේ ඇතුළත සේවකයන්ට දෙන උපදෙස් සහ තොරතුරු ඔවුන්ට ඉක්මනින් වැටහෙනවා. මාකටිං වෙළඳපොලේ තියෙන ශබ්දය එහෙම නැත්නම් නොයිස් අස්සෙන් ඔයාගේ පණිවිඩය කෙලින්ම පාරිභෝගිකයාට යනවා. ප්‍රොඩක්ට්ස් ඇප් එකක් හෝ භාණ්ඩයක් පාවිච්චි කරන කෙනෙකුට කිසිම අපහසුාවක් නැතුව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. කේස් ස්ටඩි උපදෙස් පත්‍රිකාව අලුතෙන් හැදූ හැටි. මම ඔයාලට ප්‍රසිෂන් ටූල් කියන නිෂ්පාදන ආයතනය ගැන කියන්නම්. ඔවුන්ට තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ භාණ්ඩ පාවිච්චි කරන හැටි ලියපු ටෙක්නිකල් මැනුවල්ස් එහෙම නැත්නම් උපදෙස් පත්‍රිකා ඉතා සංකීර්ණ වෙච්ච එක. වචන විතරයි පිරලා තිබුණේ. මිනිස්සුන්ට ඒක කියවලා වැඩේ කරගන්න බැරි නිසා ඔවුන් දවස පුරාම ආයතනයේ කස්ටමර් සපෝට් එකට කෝල් කරන්න පටන් ගත්තා. විසඳුම ඔවුන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ව හයර් කළා මේ පත්‍රිකා අලුතින් හදන්න. ඩිසයිනර් කලේ වචන අඩු කරලා ලොකු රූප සටහන් ඩයග්‍රෑම්ස් සඳපු එකයි. පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕන දේ රූප රාමු වලින් පෙන්වුවා. එක එක කොටස් වලට වර්ණ කලර් කෝඩින් පාවිච්චි කළා. ප්‍රතිඵලය මේ අලුත් ඩිසයින් එක නිසා පාරිභෝගිකයාගෙන් එන දුරකථන ඇමතුම් 160කින් අඩු වුණා. ඒකෙන් සමාගමට වසරකට ඩොලර් ලක්ෂ 4ක් ඒ කියන්නේ රුපියල් කෝටි 12ක් විතර ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයෝ තමන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටු වුණා. මෙන්න මේකයි ඩිසයින් වල තියෙන ඇත්තම වටිනාකම. එය ව්‍යාපාරික ගැටලු විසඳනවා.
සන්නාමයේ ඒකාකාරී බව සහ හඳුනා ගැනීම. බ්‍රෑන්ඩින් කන්සිස්ටන්සි ඇන්ඩ් රෙකග්නයිසේෂන්. සංඛ්‍යාලේඛන වලින් පෙන්නනවා ඊටාම නිවැරදි සහ ඒකාකාරීව තමන්ගේ බ්‍රෑන්ඩ් එක පවත්වාගෙන යන ආයතනවල ආදායම 23%ක් දක්වා වැඩි කරගන්න පුළුවන් කියලා. මේක නිකම්ම ඩිසයිනර්ස්ලා කියන කතාවක් නෙවෙයි. මේක ව්‍යාපාරික පරීක්ෂණ වලින් හෙළි වුණු දෙයක්. ඇයි ඒකාකාරී බව මෙච්චර වැදගත්? මොකද දේවල් එකම විදිහට දකිනකොට ඒ ගැන හුරු පුරුදු බවක් ඇති වෙනවා. ඒ හුරු පුරුදු බව පස්සේ විශ්වාසයක් බවට පත් වෙනවා. ලෝකයේ ප්‍රබලම සන්නාමවල රහස. ලෝකයේ වටිනාම සන්නාම ගැන පොඩ්ඩක් හිතන්න. Apple, Nike, Coca-Cola, Google මේ හැම බ්‍රෑන්ඩ් එකක්ම තමන්ගේ දෘශ්‍ය අනන්‍යතාවය එහෙම නැත්නම් visual identity එක කොච්චර ඒකාකාරීව පවත්වාගෙන යනවාද කියලා කිව්වොත් ඒ ලෝගෝ එකක පොඩි කොටසක් දැක්කත් ඔයාට පුළුවන් ඒ මොකක්ද කියලා අඳුනා ගන්න. ඈතින් පේන Nike ලකුණ Coca-Cola බෝතලයක තියෙන අර රතු පාට හැඩය මේ කිසිම දෙයක් අහම්බෙන් වුණ දේවල් නෙවෙයි. මේක දශක ගණනාවක් තිස්සේ ඉතාම හික්මීමකින් යුතුව පවත්වාගෙන ආපු ඩිසයින් පද්ධතියක එහෙම නැත්නම් ඩිසයින් සිස්ටම් එකක ප්‍රතිඵලයක්. ඩිසයිනර් කෙනෙක්ගේ ඇත්තම කාර්යභාරය. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ගේ වගකීම ලෝගෝ එකක් හදන එකෙන් විතරක් නතර වෙන්නේ නැහැ. සන්නාමයක ඒකාකාරී බව රැකගන්න ඔවුන් විෂුවල් සිස්ටම් එකක් සහ ස්ටයිල් ගයිඩ්ස් නිර්මාණය කරනවා. ඕනෑම තැනක පාවිච්චි කරන ෆොන්ට් එක පාට සහ හැඩතල එකම විදිහට තියෙනවද කියලා බලන්නේ ඕ. ඩිසයිනර් කෙනෙක් නොවන කෙනෙකුට උනත් බ්‍රෑන්ඩ් එකකට ගැලපෙන විදිහට යමක් හදාගන්න ටෙම්ප්ලේට්ස් හදලා දෙන්නේ ඕන්. සරලවම කිව්වොත් සන්නාමයක ගුණාත්මක භාවයේ කාලයක් එක්ක දිය වෙලා යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන්නේ ඕන්. විශ්වාසය බිඳ වැටෙන හැටි. යම් ආයතනයක බ්‍රෑන්ඩින් එක අසාර්ථකයි නම් ඒ කියන්නේ එක තැනක එක අකුරු හිතන පාටවල් එක පෙළට නැති ලෝගෝස් වගේ දේවල් තියෙනවා නම් ඒකෙන් පාරිභෝගිකයාගේ හිතේ තියෙන විශ්වාසය ටිකෙන් ටික පළදු වෙනවා. පාරිභෝගිකයාට ඒක දැනුවත්ව නොතේරුණත් ඔවුන්ගේ යටිසිත එහෙම නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ් එක පණිවිඩයක් යවනවා මේ ආයතනය සැලකිලිමත් නැහැ. ඔවුන් විශ්වාස කරන්න අමාරුයි කියලා. අන්න ඒ නිසයි හැම ව්‍යාපාරයකටම ප්‍රොෆෙෂනල් මට්ටමේ ඩිසයිනර් කෙනෙක්ගේ අවශ්‍යතාවය තියෙන්නේ. පරිවර්තනය සහ පරිශීලක අත්දැකීම්. මෙන්න මෙතනදී තමයි ග්‍රැෆික් ඩිසයින් සහ UX ඩිසයින් කියන ශ්‍රේෂ්ඨ දෙක එකට හමු වෙන්නේ. ව්‍යාපාරයකට ලැබෙන වටිනාකම ඉලක්කම් වලින් එහෙම නැත්නම් ඩේටා වලින් මැනිය හැකි හොඳම අවස්ථාව මේක. හැසිරීම් පාලනය කරන ලීවරය. බටන් එකක පාට, අකුරු වල ප්‍රමාණය, හිස් ඉඩ ප්‍රමාණය, පින්තූරය තියෙන තැන මේවා නිකම්ම ලස්සනට ගන්න තීරණ නෙවෙයි. මේවා මිනිස්සුන්ගේ හැසිරීම පාලනය කරන ලීවර්ස් වගේ. පර්යේෂණ එහෙම නැත්නම් AB ටෙස්ටින් මගෙන් ඔප්පු වෙලා තියෙනවා එක බටන් එකක පාට වෙනස් කිරීමෙන් විතරක් විකුණුම් 20%කින් වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ වගේම හොඳ ලෑන්ඩින් පේජ් එකක් නිර්මාණය කිරීම මගින් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම 3 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. කේස් ස්ටඩි කරත්තේ අතෑර යාමේ ගැටලුව The Checkout Fix. මම ඔයාලට උදාහරණයක් දෙන්නම්. එක ඔන්ලයින් ව්‍යාපාරයක චාර්ට් ඇබෑන්ඩ්මන්ට් අනුපාතය 78%ක් වෙලා තිබුණා. ඒ කියන්නේ බඩු ගන්න කරත්තයට දාගන්න 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම සල්ලි ගෙවන්නේ නැතුව බඩු ටික දාලා යනවා. ගැටලුව හඳුනා ගැනීම. ඩිසයින් කණ්ඩායම මේ ගැන රිසර්ච් එකක් කරලා බැලුවම පෙනුනේ විෂුවල් බැරියර්ස් කිහිපයක් පාරිභෝගිකයව නතර කරනවා කියලා. පුරවන්න තියෙන ෆෝම් එක පේනකොට එපා වෙන තරම් දිගයි. සල්ලි ගෙවන්න තියෙන බටන් එක කැපිලා පෙනෙන්නේ නැහැ. විශ්වාසය දෙන සිකියුරිටි අයිකන් කොහේ හරි යට වෙලා තියෙන්නේ. වැඩේ කොයි හරියද තියෙන්නේ කියලා පෙන්වන ප්‍රෝග්‍රස් බාර් එක පැහැදිලි නැහැ. ඔවුන් උපාය මාර්ගිකව මේ නිර්මාණය වෙනස් කරා. ෆෝම් එක පුංචි පියවර කිහිපයකට කැඩුවා. බටන් එක ලොකුවට සහ කැපී පෙනෙන පාටකින් හැදුවා. ක්‍රෙඩිට් කාඩ් විස්තර දාන තැනටම සිකියුරිටි බැජස් ටික එකතු කළා. ප්‍රතිඵලය මේ වෙනස්කම් වලින් විතරක් අර බඩු දාලා යන ප්‍රමාණය 78 ඉඳන් 134 දක්වා අඩු වුණා. ඒ කියන්නේ ඩිසයින් එක නිසා ඔවුන්ගේ පාඩුව අඩකින් අඩු වුණා. වසරකට රුපියල් කෝටි 10ක විකුණුම් කරන සමාගමක මේ වගේ පොඩි ප්‍රතිශතයක් කියන්නේ අමතරව ලැබෙන ලක්ෂ සංඛ්‍යාත ලාභයක්. ඩිසයින් එකකින් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ඇත්තම සල්ලි. පිරුණු වෙළඳපළක කැපී පෙනීම ඩිෆරන්සියේෂන්.
ගොඩක් ශේෂ්ත්‍රවල නිෂ්පාදනය සහ සේවාවන් දැන් ඉතාම සාමාන්‍යයි. බිලෙන් හෝ ගුණාත්මක භාවයෙන් විතරක් තරඟ කරන එක අද කාලේ අමාරුයි. මොකද ඔයා කරන හැම දෙයක්ම කරන තවත් දහස් ගාණක් ඉන්නවා. හැබැයි ඩිසයින් කියන්නේ ලේසියෙන් අනුකරණය කරන්න බැරි පාරිභෝගිකයා එක්ක හැඟීම් බර බැඳීමක් ඇති කරන ඉතාම ශක්තිමත් ආයුධයක්. ඒකෙන් පාරිභෝගිකයාට පණිවිඩයක් දෙනවා අපි අනිත් අයට වඩා ගුණාත්මකයි සහ අපි පාරිභෝගිකයා ගැන සැලකිලිමත් කියලා. වතුර බෝතලේ සහ ගුවන් ගමන. වතුර බෝතල් ගැන හිතන්න. වතුර කියන්නේ වතුරම තමයි නේද? හැබැයි වොස්, ෆීජි සහ ඒවියන් වගේ බ්‍රෑන්ඩ් සාමාන්‍ය වතුර බෝතලයකට වඩා 10 ගුණයක හෝ 50 ගුණයක මිලක් අය කරනවා. ඇත්තටම මේ වතුර ඒ තරම් වෙනස්ද නැහැ. හැබැයි ඒ බෝතලේ පැකේජින් ඩිසයින් එකෙන් ප්‍රීමියම් කියන හැඟීම කොච්චර ප්‍රබලව දෙනවද කිව්වොත් මිනිස්සු සතුටින් වැඩිපුර සල්ලි ගෙවනවා. ගුවන් යානා ගැන හිතන්න. එක තැනක ඉඳන් තවත් තැනකට යන එක හැම ගුවන් යානාවකටම එකයි. හැබැයි වෙබ්සයිට් එකේ ඉඳන් බෝඩින් පාස් එක දක්වාත් ගුවන් යානයේ ඇතුළත ස්ක්‍රීන් එකේ ඉඳන් ආරක්ෂක උපදෙස් කාඩ්පත දක්වාත් තියෙන ඒ ඩිසයින් අත්දැකීම එහෙම නැත්නම් ඩිසයින් එක්ස්පීරියන්ස් එක නිසා ඔයාට දැනෙන වටිනාකම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කේස් ස්ටඩි සාමාන්‍ය කෝපි එකක් ප්‍රීමියම් කළ හැටි. කෝපි කර්මාන්තය ගැන බලමු. සාමාන්‍යයෙන් කෝපි යට වර්ග ගොඩක් දුරට සමානයි. හැබැයි වෙළඳ පොලේ රුපියල් 500ටත් කෝපි තියෙනවා රුපියල් 5000ටත් තියෙනවා. මවුන්ටන් පීක් කියන පුංචි කෝපි නිෂ්පාදකයාට තමන්ගේ කෝපි අනිත් අයට වඩා වෙනස් කරගන්න අමාරු වෙලා තිබුණා. ඔවුන්ගේ කෝපි ඉතාම රසවත්, ඉතාම හොඳින් සකස් කරපු ඒවා. හැබැයි ඔවුන්ගේ පැකේජින් එක පෙනුනේ අනිත් හැම කෝපි පැකට් එකක් වගේමයි. දුඹුරු පාට සාමාන්‍ය බෑග් එකක පොඩි ලේබල් එකක් විතරයි. ප්‍රතිනිර්මාණය ද රීබ්‍රෑන්ඩින්. ඔවුන් සම්පූර්ණයෙන්ම රීබ්‍රෑන්ඩ් එකක් කළා. සෑම කෝපි වර්ගයකටම වෙනස් වර්ණ සහ එම කෝපි වගා කරන ප්‍රදේශ නිරූපණය වෙන ලස්සන සිතුවම් එහෙම නැත්නම් ඉලස්ට්‍රේෂන් ඇතුළත් කළා. දැන් මේ පැකට් එක කුස්සියේ තියෙනකොටත් ඒක කලා නිර්මාණයක් වගේ. ප්‍රතිඵලය මේ වෙනස නිසා මවුන්ටන් පීක් සමාගමට තමන්ගේ මිල 140 ගුණයකින් වැඩි කරන්න පුළුවන් වුණා. ඒ වගේම ඔවුන්ගේ විකුණුම් ප්‍රමාණය ඉහළ ගියා. පාරිභෝගිකයෝ ඔවුන්ව තෝරාගත්තේ කෝපි වල රසය නිසා විතරක් නෙවෙයි, ඒ බ්‍රෑන්ඩින් එකෙන් ලැබෙන අත්දැකීම නිසා. ඩිසයින් එක මගින් සාමාන්‍ය නිෂ්පාදනයක් ඉතාම වටිනා එහෙම නැත්නම් ප්‍රීමියම් භාණ්ඩයක් බවට පත් කළා. සේවක නියැලීම් සහ අභ්‍යන්තර සංස්කෘතිය employee engagement and internal culture මේ කාරණය බොහෝ දෙනාට අමතක වෙනවා. හැබැයි මේක ඉතාම ප්‍රබලයි. ඩිසයින් කියන දේ ව්‍යාපාරයකින් පිටත ඉන්න අයට විතරක් නෙවෙයි ආයතනයේ ඇතුලේ ඉන්න අයටත් එක වගේ වැදගත්. ඒකෙන් ආයතනයේ අභ්‍යන්තර සංස්කෘතිය සහ සේවකයන්ගේ උද්‍යෝගය තීරණය වෙනවා. දිනපතා සිදුවන ගනුදෙනු. පොඩ්ඩක් හිතන්න ඔයාගේ සේවකයන් දිනපතාම ආයතනයේ නිර්මාණ ඩිසයින් මැටීරියල්ස් එක ගනුදෙනු කරනවා. අභ්‍යන්තර ඉදිරිපත් කිරීම, ප්‍රසන්ටේෂන්ස්, මානව සම්පත් ලේඛන, HR ඩොකියුමන්ට්ස්, ආයතනයේ වෙබ් පද්ධතිය, නව සේවකයන් පුහුණු කරන ලේඛන, ඔන්බෝඩින් මැටීරියල්ස් මේ හැම තැනකදීම ලැබෙන දුර්ශමය අත්දැකීම් සේවකයාට පණිවිඩයක් යවනවා. මේ ආයතනයේ ගුණාත්මක භාවය එහෙම නැත්නම් ක්වොලිටිය සහ වෘත්තීය මට්ටම කොයිතරම් අගය කරනවාද කියලා. ඉගෙනීමේ වේගය සහ අවබෝධය. තමන්ගේ අභ්‍යන්තර නිර්මාණ ඉන්ටර්නල් ඩිසයින් වෙනුවෙන් ආයෝජනය කරන සමාගම් වල සේවකයන්ගේ දැනුම රඳවා ගැනීමේ හැකියාව සහ ආයතනික ඉලක්ක සමග බද්ධ වීමේ හැකියාව වැඩි වෙනවා. පුහුණු ලේඛන හොඳින් ඩිසයින් කරලා තියෙනකොට සේවකයන්ට දේවල් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. අභ්‍යන්තර පණිවිඩ ඉතාම පැහැදිලි දෘශ්‍යමාන වෙනකොට වැදගත් තොරතුරු මගහැරෙන්නේ නැතුව ඍජුවම සේවකයාට ලැබෙනවා. ඩිසයින් වල රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් ගණනය කරන ආකාරය. ඩිසයින් සේවාවන් විකුණනකොට තියෙන ලොකුම අභියෝගය තමයි එහි වටිනාකම ක්ලයන්ට්ට නොපෙනෙන දෙයක් වගේ දැනීම. මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඒ වටිනාකම ඉතා පැහැදිලිව සංඛ්‍යාත්මකව පෙන්වන්නේ කොහොමද කියලා. පියවරක් එක්ක ව්‍යාපාරික මිම්ම එහෙම නැත්නම් බිස්නස් මෙට්‍රික් අඳුනා ගන්න. මුලින්ම බලන්න ඔයාගේ නිර්මාණය බලපාන්නේ බිස්නස් එකේ කොයි කොටසටද කියලා. ඒක වෙබ් අඩවියේ විකුණුම්ද, පාරිභෝගිකයෝ ලබා ගැනීමට යන වියදමද, කස්ටමර් සපෝට් එකකට යන බලපෑමද, සෑම ඩිසයින් එකකටම බලපෑම් කළ හැකි යම්කිසි ව්‍යාපාරික මිම්මක් අනිවාර්යයෙන්ම තියෙනවා. පියවරක් 2 වර්තමාන තත්ත්වය තේරුම් ගන්න. දැනට ඒ අංශයේ තත්ත්වය මොකක්ද? උදාහරණයකට වෙබ්සයිට් එකේ විකුණුම් ගැන කතා කරනවා නම් දැනට සයිට් එකට එන අයගෙන් කී දෙනෙක් බඩු මිලදී ගන්නවද කියලා දැනගන්න. පියවරක් 3 දියුණු කළ හැකි පරාසයක් සොයාගන්න.
වෙනත් සමාන නිර්මාණ මගින් ලබාගෙන තියෙන සාර්ථකත්වයන් මොනවාද? ශේෂ්ත්‍රයේ දත්ත සහ මම කලින් පෙන්නපු කේස් ස්ටඩිස් පාවිච්චි කරලා ඔයාගේ ඩිසයින් එකක් කොපමණ දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා තක්සේරු කරන්න. පියවර අංක 4 මූල්‍යමය බලපෑම ගණනය කරන්න. අපි දැන් මේක ගණිතමය උදාහරණයකින් බලමු. හිතන්න ඔයාගේ ඩිසයින් එක නිසා වෙබ් අඩවියේ විකුණුම් 100%කින් වැඩි වෙනවා කියලා. ක්ලයන්ට් මසකට පැමිණෙන පිරිස අපි හිතමු 10000යි කියලා. අමතරව සිදුවන විකුණුම් අපි හිතමු 200ක් කියලා. ඒක වැඩි කරන්න භාණ්ඩයක සාමාන්‍ය මිලෙන්. ඒක අපි ගමු රුපියල් 100ක් කියලා. ප්‍රතිඵලය මසකට අමතරව ලැබෙන ආදායම රුපියල් 20000ක්. වසරකට ඒක රුපියල් 2,40,000ක්. දැන් බලන්න ඔයා මේ ප්‍රොජෙක්ට් එකට රුපියල් 10000ක් අය කළත් ඒක ක්ලයන්ට් විසඳුමක් නෙවෙයි. ඒක වසරකට ලක්ෂ ගණනක ආදායමක් ගෙන දෙන ඉතා ලාභදායී ආයෝජනයක්. ඔයා ඔයාගේ වැඩේ ෆ්‍රේම් කළේ වියදමක් විදිහට නෙවෙයි ලාභය උපයා දෙන ක්‍රමයක් විදිහට. අවසාන නිගමනය. ශේෂ්ත්‍රයේ ඉහළ තලයේ ඉන්න ඩිසයිනර්ස්ලා ක්ලයන්ට්ස්ලා එක්ක කතා කරන්නේ මෙන්න මේ විදිහට. ඔවුන් කතා කරන්නේ තමන් වැඩ කරන පැය ගණන නෙවෙයි. ඔවුන් ලබා දෙන ව්‍යාපාරික බලපෑම එහෙම නැත්නම් බිස්නස් ඉම්පැක්ට් එක ගැන. හරි අපි දැන් යමු වීඩියෝ එකේ අවසාන සහ හතරවෙනි කොටසට. අපි අද ගොඩක් දේවල් ගැන කතා කරා. අපි දැන් මේ හැමදේම එකට එකතු කරමු. අපි අද ජීවත් වන්නේ විෂුවල් ඉකොනොමි එකක. එතනදී මිනිස්සුන්ගේ අවධානය එහෙම නැත්නම් ඇටෙන්ෂන් කියන්නේ ඊටාම දුර්ලභ සම්පතක්. අන්න ඒ අවධානය දිනා ගන්න තියෙන භාෂාව තමයි ඩිසයින්. ඉදිරියේදී සාර්ථක වෙන්නේ දෘශ්‍යමය වශයෙන් ඊටාම පැහැදිලිව ඒකාකාරීව සහ මිනිස් හදවතට දැනෙන විදියට සංනිවේදනය කරන ව්‍යාපාර විතරයි. ඒ කියන්නේ දක්ෂ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාගේ අවශ්‍යතාවය අඩු වෙන්නේ නැහැ. ඒක තවත් සීග්‍රෙන් වැඩි වෙන එක. ඔයා ග්‍රැෆික් ඩිසයිනින් වෘත්තියක් විදිහට පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මේ ඇතුල් වෙන්නේ අභාවයට යන ශේෂ්ත්‍රයකට නෙවෙයි. ඔයා ඇතුල් වෙන්නේ දවසින් දවස ලෝකයට අත්‍යවශ්‍ය වෙන ශේෂ්ත්‍රයකට. අද කාලේ software සහ tool ඕන කෙනෙකුට ගන්න පුළුවන් වුණාට හැබැයි ප්‍රවීණයන් එහෙම නැත්නම් expertsලා හරිම දුර්ලභයි. වෙළඳපොළට අවශ්‍ය වෙන්නේ උපාය මාර්ගිකව හිතන්න පුළුවන් නිර්මාණශීලීව ප්‍රශ්න විසඳන වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවන්. ඔයා දැනටමත් ඩිසයිනර් කෙනෙක් නම් ඔයාට තියෙන ලොකුම අවස්ථාව තමයි විශේෂඥතාවය. පැය ගණනට සල්ලි අය කරලා තරඟ කරන එක නතර කරන්න. ඒ වෙනුවට ඔයා ලබා දෙන වටිනාකම එහෙම නැත්නම් වැලියු එක අනුව තරඟ කරන්න. ඔයාගේ නීෂ් එක තෝරාගන්න. කන්ටෙන්ට් හරහා ඔයාගේ ප්‍රවීණත්වය පෙන්වන්න. මිල නියම කරන්නේ ඔයා වැය කරන කාලයට නෙවෙයි ඔයා ක්ලයන්ට් ලබා දෙන ප්‍රතිඵලවලට. අවසාන වශයෙන් ඔයා නිර්මාණකරුවෙක් වුණත් ව්‍යාපාරිකයෙක් වුණත් මතක තබා ගත යුතු එකම දේ තමයි ඩිසයින් කියන්නේ වියදමක් නෙවෙයි ඒක මැනිය හැකි ලාභයක් දෙන ආයෝජනයක්. ප්‍රථම හැඟීම සංනිවේදන කාර්යක්ෂමතාවය, බ්‍රෑන්ඩ් එකේ ඒකාකාරී බව, විකුණුම් වැඩි කිරීම, වෙළඳපොලේ සුවිශේෂී වීම සහ සේවක උද්‍යෝගය. මේවා තමයි වෘත්තීය මට්ටමේ ඩිසයින් එකක් වෙනුවෙන් වියදම් කරන හැම සතයකම සාධාරණීයකරණය කරන සැබෑ වටිනා ව්‍යාපාරික සාධක. ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රැෆික් ඩිසයින් වැදගත්ද කියන එක ගැන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ නිර්මාණ ලෝකේ කොටස්කරුවෙක් වෙනවද නැත්නම් ඒ දේවල් දිහා බලාගෙන ඉන්න කෙනෙක් වෙනවද කියන එක. අවසාන පියවර ඔබ දැන් කළ යුත්තේ කුමක්ද? අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් මම ඔයාට දෙනවා ඔයා ඉන්න තැන අනුව අදම කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩ කීපයක්. ඔයා අලුතෙන්ම මේ ශ්‍රේෂ්ඨයට එන්න ඉන්න කෙනෙක් නම් අදම ඉගෙන ගන්න පටන් ගන්න. හොඳ කෝස් එකක් තෝරගන්න. එක ටූල් එකක් මුලින්ම ප්‍රගුණ කරන්න. ඒක ෆිග්මා වෙන්න පුළුවන්, ඉලස්ට්‍රේටර් වෙන්න පුළුවන්. හැමදාම මොනවා හරි නිර්මාණ කරන්න. පුහුණු වීම සඳහා නිර්මාණ කරලා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හදන්න පටන් ගන්න. මාස 6ක් කැපවීම වැඩ කළොත් ඔයාට ශක්තිමත් අඩිතාලමක් දාගන්න පුළුවන්. ඔයා දැනටමත් ආරම්භක මට්ටමේ එහෙම නැත්නම් එන්ට්‍රි ලෙවල් නිර්මාණකරුවෙක් නම් ඔයා වෙළඳ පොලේ ස්ථාපිත කරලා තියෙන විදිය එහෙම නැත්නම් පොසිෂනින් ගැන ආයෙත් හිතන්න. ඔයා හැමෝටම හැමදේම කරන කෙනෙක්ද නැත්නම් විශේෂඥයෙක්ද? මේ සතියේ ඔයාගේ නීෂ් එක තෝරගන්න. ඒ අනුව පෝර්ට්ෆෝලියෝ එක අලුත් කරගන්න. ඔයාගේ ඉලක්කගත පාරිභෝගිකයන් වෙනුවෙන් කන්ටෙන්ට් නිර්මාණය කරන්න පටන් ගන්න. තුන්වෙනි දේ තමයි ඔයා මේ වීඩියෝ එක බලන පළපුරුදු නිර්මාණකරුවෙක් නම් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියාගෙන තමයි මේ වීඩියෝ එක බලන්නේ. ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ දක්ෂතාවල නෙවෙයි. බොහෝ විට ඒක මිල නියම කිරීම එහෙම නැත්නම් ප්‍රයිසිං හෝ
මාකටිං ප්‍රශ්නයක්. ඔයා ලබා දෙන වටිනාකම එක්ක මිල ගණන් සසදා බලන්න. ඔයාගේ නිර්මාණ වලින් ලැබුණු ප්‍රතිඵල එහෙම නැත්නම් රිසල්ට් ගැන කේස් ස්ටඩීස් කරන්න. විකුණුම් කලාව සේල්ස් ස්කිල් ගැන ඉගෙන ගන්න. වටිනාකම sannivedanaya කරන්න නිර්මාණ කරනවා වගේම වැදගත්. හතරවෙනි දේ තමයි ඔයා ග්‍රැෆික් නිර්මාණ සඳහා ආයෝජනය කරන්න ඉන්න ව්‍යාපාරිකයෙක් නම් නිර්මාණ සඳහා ආයෝජනය නොකිරීමෙන් ඔයාට වෙන පාඩුව ගණනය කරන්න. දුර්වල නිර්මාණ නිසා ඔයාට මග ඇරෙන විකුණුම් සහ නැති වෙන විශ්වාසය කොච්චරද? ඒක වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවෙකුට ගෙවන මුදල් එක්ක සසදා බලන්න. ගණිතමය වශයෙන් බලනකොට ආයෝජනය කිරීම හැමදේම ලාභදායී බව ඔයාටම පෙනේ. මම මේ මුළු කතාවෙම තියෙන මූලික සත්‍ය ගැන එක අදහසක් ඔයාට ඉදිරි කරන්න. ග්‍රැෆික් ඩිසයින් කියන්නේ දෘශ්‍යමය වශයෙන් ගැටලු විසඳීමේ කලාව. විෂුවල් ප්‍රොබ්ලම් සෝල්විං. ඒක නිකම්ම දේවල් ලස්සන කරන එක නෙවෙයි. ඒක දේවල් වැඩ කරන make things work විදිහට නිර්මාණය කිරීම. sannivedanaya සාර්ථක කිරීම, සන්නාමයන් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර සාර්ථක කිරීම ඒකෙන් වෙන්නේ. ඔයා මේක ඇත්තටම තේරුම් ගත දවසට ඩිසයින් වල වටිනාකම ගැන ඔයා ආයෙත් කවදාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඔයා නිර්මාණකරුවෙක් වුණත් ඔයා ඔයාගේ වැඩේ දකින්නේ නිකම්ම සැරසිල්ලක් විදිහට නෙවෙයි ව්‍යාපාරයකට උපාය මාර්ගික බලපෑමක් කරන මෙවලමක් විදිහට. ලෝකේ තවත් දෘශ්‍ය ගැටලු විසඳන්න අවශ්‍යයි. සමහර විට ඒ ඔයා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට වටිනා කියලා හිතුණා නම් subscribe කරන්න. මීළඟට මම කතා කරන්න ඕනේ මොන වගේ මාතෘකා ගැනද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඩිසයින් කරන්න හිතාගෙන ඉන්න ඔයාගේ යාළුවාට මේක share කරන්න. සමහර විට මේක එයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. මම eBirth Business Academyත් එක්ක බාතිය දිවල්ගම අපි මීළඟ වීඩියෝෙන් හමු වෙමු. එතකන් නිර්මාණශීලීව ඉන්න.